සුබ උදෑසනක් හැමෝටම යේසු පිහිටයි. අද දවසේත් සමිඳුන්ගේ වචනය හොයාගෙන දේවපාමුලට ආව ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් බලමු සමිඳුන්ගේ වචනය. අපි කියවමු 2 තිමොති 2:19. ස්වාමින් වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමින් වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන් වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්වන්නේය. ඉතින් අපි මේ බැලුවේ පාවුලුතුමා තිමෝතිට ලියන හසුනක්. පාවුලුතුමා ලියනවා ස්වාමින් වහන්සේ තමන්ගේ අය දන්නාසේක කියලා. ස්වාමින් වහන්සේගේ නම කියන හැම කෙනෙක්ම අධර්මිෂ්ඨකමින් දුරු වේවා කියලාත් උන්වහන්සේගේ වචනය තුල අද අපිට දකින්න තියෙනවා. ඉතින් මොකක්ද ස්වාමින් වහන්සේ මේ කියන්නේ? උන්වහන්සේගේ සෙනගව උන්වහන්සේ දන්නවාලු. ඉතින් මොනතරම් වාසනාවක්ද නේද? ඉතින් අද දවසෙත් මේ වචනේ අහන, මේ උදෑසන මේ වචනේ අහන ඔබව ස්වාමින් වහන්සේ හඳුනනවා. ආමෙන්. ඉතින් උන්වහන්සේ ඔබව ඔබගේ නමින්ම දන්නවා. ඉතින් මේ කාලය තුල සභාවේ බොරු ඉගැන්වීම් නිසා කැළඹීම් ඇති වුණු කාලයක්. ඉතින් අන්න ඒ කාලය තුල තමයි පාවුලුතුමා කියන්නේ දෙවියන් වහන්සේට අයත් අය දෙවියන් වහන්සේ දන්නවා. ඉතින් බොරු ඉගැන්වීම් කරන අය නෙවෙයි. උන්වහන්සේට අයත් උන්වහන්සේගේ නියම ඉගැන්වීම් හරි ගුරුකම් දෙන උන්වහන්සේගේ බැටළුවෝ උන්වහන්සේ අඳුනනවා කියලා ස්වාමින් වහන්සේ කියනවා. ඉතින් ඔබට බලන්න පුළුවන් යෝහාන් 10:14 කියනවා මම යහපත් බැටළු එඬේරාය පියාණන් වහන්සේ මා හඳුනන්නාක් මෙන්ද මා පියාණන් වහන්සේ හඳුනන්නාක් මෙන්ද මම මගේ බැටළුවන් හඳුනමි. ඉතින් යේසුස් වහන්සේ කියනවා සභාවේ මොන බොරු ඉගැන්වීම් තිබ්බත් මේ කාලය තුල බොරු අනාගත වක්තෘවරු ප්‍රොපේතවරු හිටියත් ස්වාමින් වහන්සේගේ අය උන්වහන්සේ දන්නවලු. ඉතින් මේ උදෑසන මේ වචනේ අහන ඔබත් ස්වාමින් වහන්සේගේ කෙනෙක් නම් උන්වහන්සේට අයත් කෙනෙක් නම් උන්වහන්සේ ඔබව නමින්ම දන්නවා කියලා උන්වහන්සේ ඔබට මට පවසනවා. ඉතින් ඒ තුල අපිට පුංචි සැනසෙල්ලක් තියෙනවා නේද? පුංචි නෙමෙයි ලොකු සැනසෙල්ලක් තියෙනවා. මොකද දෙවියන් වහන්සේ මාව දන්නවා කියලා. ඉතින් අපේ රටේ ජනාධිපතිවත් මාව දන්නේ නැහැ. ඉතින් අපේ රටේ ජනාධිපතියෝ නැහැ. මැති ඇමති කෙනෙක්වත් මාව දන්නේ නැහැ නේද? ඉතින් නමුත් විශ්වය මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබව මාව නමින්ම හඳුනනවා. ඉතින් ඒක අපිට ලොකු සැනසෙල්ලක් නේද? ඉතින් ඒ වගේම තමයි අපිට පුංචි අභියෝගයකුත් තියෙනවා. මොකක්ද ඉතින් ඒ අභියෝගේ? උන්වහන්සේ කියනවා මගේ නාමය සඳහන් කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහ වේවා කියලා. ඉතින් අපි උන්වහන්සේගේ නාමය සඳහන් කරන අය නම් අපි තුල අධර්මිෂ්ඨකමක් හම්බ වෙන්න බෑ. ඉතින් අපි අධර්මිෂ්ඨකමින් පහ වෙලා සුද්ධ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා මේ උදෑසන ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරනවා. අද බොහෝ සෙනග තමන් කවුද කියලා ඉතින් හොයන්නේ අනුන්ගේ වචන වලින්. ඉතින් ඒ අය පිළිගන්න විදිහෙන් ඒ අයගේ පිළිගැනීම තුලින් තමන් කවුද කියලා හොයනවා. නමුත් අපි කවුරුත් අපි කවුද කියලා ස්වාමින් වහන්සේගෙන් අහලා තියෙනවද? ඉතින් අපි අපිව බයිබලය තුලින් හොයලා තියෙනවද? උන්වහන්සේ අපිව දන්නවනම් අපි ගැන අහන්න ඕනේ. අසල්වැසියාගෙන්වත් රැකියාව කරන තැන කෙනාගෙන්වත් සමාජයේ එදිනෙදා දකින්න හම් වෙන මිනිසයන්ගෙනුත් නෙමෙයි. මොකද ඒ අය අපි දන්නේ අපේ බාහිර ක්‍රියාවන් නිසා විතරයි. ඉතින් අපිව සම්පූර්ණයෙන්ම දන්න කෙනෙක් ඉන්නව නේද? ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. ඉතින් අපි ගැන අහන්න ඕනේ උන්වහන්සේගෙන්. අන්න ඒක නිසා තමයි දාවිද් ගීතාවලිය 139:1 කියන්නේ ස්වාමීනි ඔබ මා විමසා බලා දැනගත්සේක කියලා. ඉතින් ස්වාමින් වහන්සේ මිනිස්සෙක් විමසලා බලලා උන්වහන්සේ දැනගන්නවා. ඉතින් අපි උන්වහන්සේගෙන් අපි ගැන දැනගන්නවා විනා අපි සමාජය තුලින්
ඒ අය අපි ගැන කියන්නේ මොකක්ද? ඒ අය අපි ගැන දරන ආකල්පය මොකක්ද කියලා සමාජයේ මිනිසුන්ගේ වචන වලින් අපි අපිව හොයනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද අපිට හරියට අපිව හම්බ වෙන්නේ නැහැ. මොකද අපි යම් කෙනෙක්ට යහපතක් කරලා තියෙනවා නම් ඉතින් ඒ කෙනා අපිට හොඳ කියනවා. ඉතින් යම් කෙනෙක් අපේ අයහපත දකිනවා නම් එයා අපිව වැරදි විදිහට දකිනවා. ඉතින් අපේ යම් පැතිකඩවල් දකින මිනිස්සු ඒ හරහා තමයි අපි කවුද කියලා තීරණය කරන්නේ. නමුත් ස්වාමින් වහන්සේ අපේ සියල්ල දන්නවා. ඉතින් අපිට මිනිසුන්ගෙන් සියල්ල සංගවන්න පුළුවන් වුණත් දෙවියන් වහන්සේගෙන් කිසිම දෙයක් සංගවන්න බෑ කියලා මේ උදෑසන මම ඔබට මතක් කරනවා. ඉතින් උන්වහන්සේ අපේ සිතුවිලි දන්නවා, උන්වහන්සේ අපේ වේදනා දන්නවා, උන්වහන්සේ අපේ දුර්වලකම් දන්නවා, ඒ වගේම උන්වහන්සේ අපේ අනාගතයත් දන්නවා. ඉතින් මේ සියල්ල දන්නා දෙවිඳුන් අද ඔබට මට පවසනවා මම නුඹව නමින්ම දන්නවා. ඉතින් මගේ නාමය දරන නුඹ අධර්මිෂ්ඨකමින් දුරු වේවා කියලා ස්වාමීන් වහන්සේ මේ උදෑසන ඔබට මට මතක් කරනවා. ඉතින් අද දවසෙත් සමිඳුන්ගේ වචනේ ඉතා ඕනෑකමින් අහන්නට දේව පාමුලට ආව ඔබ සියලු දෙනාට යේසුස් වහන්සේ තුල මං ආශිර්වාද පතනවා. ජේසු පිහිටයි හැම දිනාටම.